යාගේ මයින්ගේ කුඩු බලකාය හිරකවල බින්දිනවා අර යාර මොකවත් නෑ යකඩ කූරු අරගෙන බින්දිනවා කාලා නිකන් තෙල කාලා නිකන්නේ ඉන්නේ කාලා නික ඔය අපේ ලංකාවේ හාමුදුරුවෝ බහුතරයකටත් ඔය වේසකම ගහලා තියන්නේ දන්නවද නික කාලා නිකන් ඉන්නකොට තමයි තෙල් මන්ද මෝරනවා තෙල් මන්ද කියලා එකක් තියෙනවා හරිද ඔය වැඩිට ගොල්ල දන්නවා තෙල් මන්ද මේරුවහම මදන කුලප්පුව වැඩි දැන් ඔය හිරේ ඉන්නේ උන්ට එක පැත්තකින් මදන විසේ ඒ උන්ට ඒවා මේ මිනිස්සුගේ රාගේ සංසිඳව ගන්න තරක් නෑ එක පැත්තකින් වෛරේ ඔය මහින්ද රාජපක්ෂලා හදපු මිනිස්සුනේ ඔය හිරගෙවල් පිරෙව්වේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලේනේ ඔච්චර හිරගෙවල් ඇත්තටම හිටියේ නැතුව ඇති මිනිස්සු පුදුම ඉන්නවනේ සාධාරණයට හරි අසාධාරණයට හරි හිරේ දැන් යකඩ කුරු අරගෙන අර බිදිනවා තාප්ප තියාගෙන ඕන් අරන් ඉඳාන පුරන් කුඹුරු කොටන්න ඔය පුකේ අමාරු හොද වෙන්න එහෙම නැත්තම් මේ මුස්ලිම් රටවල් වල වගේ හිරගෙවල් තියාගන්න මේ මරන්න ඕන මරණ දඩුවම කරලා ඉවරනේ ප්‍රශ්නේ කරදරයිනේ පුදුම කරදරයක් නේ තියෙන්නේ උන්ට කන්න දෙන්න මොකද උන් හම්බ කරනවද එවුන්ගේ ආදායමක් කරන වැඩක් එක්ක රටට වැඩක් කරන්න ඕන. එහෙම නැත්නම් ඔය දූපත් මිනිස්සුන්ට ගෙවන්න නැති මිනිස්සු ඉන්නනේ. ඔය ගඩොල් හරි කප්පෝලා අවුල්ලා ඔවා ගෙවල්ලා බඳින්න ඕන. බර වැඩ මොනවද හිරගොල්ල ඉන්න බර වැඩ? තාප්ප බින්දින්න වෙන්න තියෙන්නේ. ඔය තියෙන්නේ බර වැඩ වාන් යකට කුරු වර හිල් කරනවා තියාගෙන. එව්වද දන්නේ බර වැඩ කියලා දාලා තියෙන්නේ. මන් දන්නේ රටේ මේ වෙනකන් නම් මෙහෙමයි දේශපාලනයේ හොරු තක්කඩි මේ දෙතුන් දෙනෙක් හිරේ දැම්ම කියලා අපිට ආණ්ඩුවට හොඳයිම කියන්න බෑ. තව රටේ නීතිය තව බල සම්පන්න වෙන්න ඕන. සහ තව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් හිරගොල්ල ඉන්න දැන් හිරකාරයෝ වෛරෙන්න ජීවිතේ බලන්න දැන් ජයලල් මහතුරු කීප දෙනෙකුට අර ඝාතනයක් සිද්ධ කරා. දැන් යකඩ කුරු වරන් අර බිඳිනවා. ඉතින් බයයිනේ ජයලල් මහතුරුණත් බය ඇති. අර ඈතට ලා කවුරු හරි වීඩියෝ කරන්න ඇති. මෙහෙම තමයි කිය. දැන් හිරකාරයන්ට බයද ජයලල් මහතුරු ඉන්න ඕනේ? ඒ මාර වැඩක් නේ මාර රටක් වෙලානේ තියෙන්නේ ශ්‍රී ලංකාව. ගරු අධිකරණයෙන් තීන්දුව తీරන දීලා තමන් වරද්දක් කරලා හින්දානේ හිරේ දාන්නේ. නිකන් අසාධාරණයට හිරේ දැම්ම නම් ඒවගේ හත්මුතු පරම්පරාවේ උන් ඉන්නවනේ උන්ට පුළුවන් නේ නඩු කියන්නේ ඒවට විරුද්ධව ගරු අධිකරණයේ තීන්දුව දෙන්නේ රාජ්‍ය පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් සහ ඒ අදාළ අගතියට පත්වෙච්ච පාර්ශවය ගරු අධිකරණයට නීතිඥතුමා හරහා ඉදිරිපත් කරන කරුණු මත තමයි ගරු අධිකරණයේ තීන්දුව දෙන්නේ. ඒතර ගරු අධිකරණයේ නෙමෙයිනේ වැරද්ද තියෙන්නේ හිරගවලට මිනිස්සු යවන එකේ. ඒ දෙන කරුණු සලකා බලලා දෙන තීන්දුවක් ඒක. ඒ කරුණු දෙන එක තමයි අල්ල ගන්න ඕන. හරි කරුණු දීලා. දැන් බලනකොට හිරකාරයෝ නිකන් මේ ජීවත් වෙන්නේ මේ ජයලල් මහතුරු බය කරගෙන පොලිස් දෙපාර්තමේන්තුව බය කරගෙන ගරු අධිකරණයට කරන්න පුළුවන් උපරිම අගෞරවය කරගෙන උංග රාජ්‍යයක් විදියට උංග රකන්න හදන්නේ. ඒතර ඕන් එළියට දාන්න පුළුවන්ද? මරණ දඩුවමයි ඕනේ. එල්ලුවා ඉවරයි. යමන ධර්මයේ වයක මෙහෙම කොලා දෙන්න තියෙන්නේ බෙල්ලට ලනුව දාලා. ඔව්වා මහවැරද ඔයගේ ජාතික අපරාධ ශ්‍රී ලංකාවේ කරන්නේ. අස්තක වහගෙන ඇද්දා. නෑ මේ වයක අර මේකක් නේ තියෙන්නේ මොකක්ද ඒකට කියන නම මට මතක නෑ. මොන කරුමයක්ද බං හිරගොල්ලද ආයෙ පටන් ගන්න හිරේ. නාමලයට යන්න සුද්ධ බුද්ධ කරලා දාන්න ඕන අවුවා. කොහමද? දැන් ඒකට වෙන්නේ නැති ඔය හදන්නේ. හිරගොල්ල ආරක්ෂාව නැහැ කියලා දැන් නාමලය කෑ ගහන්නේ ඔය. රොඩියා මං ඒක තමයි කියන්නේ වැඩක් නෑ ඔය මහින්ද රාජපක්ෂ පරම්පරාව ඔවුන්ට මරණ දඩුවම දෙන තාක්කල් නැත්නම් ඔවුන් ස්වභාවිකව මැරෙන තාක්කල් ශ්‍රී ලංකාවේ ඔය ප්‍රශ්න ඉවර කරන්න බෑ. ඔවුන්ගේ කුක්කෝ කොහෙන් හරි ප්‍රශ්න දානවා. ඉවරයක් නැහැ නේ ප්‍රශ්න. දැන් ඉස්සරලා බලන්න ඉතිහාසයේම අපරාධයකට ලක් වුණා ජයලල් මහතුරු ටිකක්. දැන් ආයෙ පටන් අරගෙන මේ ආද මේක මේ වගේ ආය බන්ධනාගාරයක මාර වැඩේ වෙලා තියෙන හිරකාරන්ට බය ජීවත් වෙන්නලා තියෙන්නේ. ඔය හිරකාරයෝ මොකටද ගියේ කියලා විමර්ශනය කළා හැකි ඉක්මනට ඔවුන්ට දෙන්න තියෙන දැඩිම දඬුවම් දෙන්න ඕනේ. නැත්නම් කරුවල කාමර හදලා දාලා දාත් දෙකයි කකුල් දෙකයි ගැට ගහන්න ඕනේ. බින්දිනවනේ බිත්ති බින්දිනවා. නිදන් කඩලා පුරුදු වෙලා. අනේ මං ඒ රංගනේ මෙහෙමත් මිනිස්සු ශ්‍රී ලංකාවේ ඉන්නවනේ. මේ ලෝකේ කිසිම රටක වෙලා නැති කරන්නේ නැති අපරාධ වෙලා නැති හානිදායක දේවල් මොනවද දේවල් ශ්‍රී ලංකාවේ මිනිස්සු තුල තියෙනවා. මේ අපරාධ කරන දේශපාලකයන් මම මේකට හොඳට ඉන්න අයට නෙමෙයි. හොඳට ඉන්න අය මේ තොප්පි දාගන්න එපා.
නමුත් ප්‍රඥාවෙන් අවබෝධයෙන් අපේ රට ගැන කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ කිසිම රටක සිද්ධ නොවන සිද්ධි අපේ රටේ සිද්ධ වෙනවා. ඒ වුණාට කට ඇරියොත් ඔය සමහර අය නම් කියන අරාබිය මෙහෙම අරාබිය හරි ෂෝක් මේකකින් ආවේ අපිට නම් ඉතින් අල්හම්දුලිල්ලා අරාබිය. සූද්දක රටට ගියත් එහෙම තමයි. බයේ බැරි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන. දැන් මේ කතා කරන අපේ කට කපන්නත් හොයනමනේ. අස්සලාමු අලයිකුම් රහමතුල්ලාහි වබරකාතු ළමයි ජුම්මා මුබාරක්. කොහමද අපිට කෑවද බිවද හොඳින්ද ළමයි? අපිට පායනවා. ඉතින් මේ පායන කාලේනේ මොනවා කරන්නද? එහෙම තමයි ඉතින් දෙවියන් වහන්සේ දෙන දේවල්නේ හේවා. ඉතින් සතුටින් බාර ගන්න වෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ කරන කෙන සාම සියලු යහපත් කර්තම් සර ප්‍රකාරයෙන් සාර්ථක වෙනට කියලා මා හදවතින්ම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ළමයි සතුටින් සන්තෝෂයෙන් සමගියෙන් ඉන්න මේ වෙන දේවල් මේ සිද්ධි ශ්‍රී ලංකාව තුල සතර පෙර නිමිති ශ්‍රී ලංකාවෙනේ තියෙන්නේ සතර පෙර නිමිති තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සතර පෙර නිමිති තියෙන්නේ ශ්‍රී ලංකාවේ මම මන්දන මං ඉගෙන ගත්තා නම් එහෙම තමයි මේ ලෝකයේ කිසි රටක් දිහා ප්‍රඥාවෙන් බලන්න ඕනේ ශ්‍රී ලංකාව දිහා ප්‍රඥාවෙන් බලාගෙන හිටියොත් සතර පෙර නිමිති බලාගත්ත හැකි සංසාරෙම කලකිරෙනවා ඊට පස්සේ කලකිරිලා තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන අපේ අම්මෝ මේ සංසාර ගමන දුකක් තමා කියලා අවබෝධ කරගත්ත හැකි එකක් ආවේ මේ කහකඩේ සෙට් එක අනිත් ඒ ඔය වගේ අපරාධ කරන ඒව් ලෙඩ බලන්න මේ රටවල් වල පිළිකාවට කියලා හොස්පිටල් නෑනේ බං වෙනම හදලා උනට හැම්බිරිස්සාවට වා තමා තියෙන්නේ ඔපරේෂන් ආරවමේ වතිරා නමුත් මේ රටවල වෙනම හදලා නැහැ කැන්සර් හොස්පිටල් වකුගඩු රෝහ කිසි දෙයක් හදලා නැහැනේ බා ඔක්කොම එකට කවල මේ තියෙනවා කැන්සර් හැදෙන අය ඉන්නවා ඒවට ප්‍රතිකාරයක් තියෙනවා නැති වුණොත් ඉතින් ඒක හරිම දුර්ලභයි කැන්සර් හැදෙනවා මේ රටවල වල හැදෙන අය ඉන්නවා නමුත් අපේ ශ්‍රී ලංකාව සමස්තයක් වශයෙන් ගත්තොත් මාසෙකට අපේක්ෂා රෝහලේ 1000ක් රෙජිස්ටර් වෙනවලු 1000ක් කොහමද ආතල්ලේ මෙව්වා හොඳට කල්පනා කරලා මේවා බැරෑරුම කල්පනා කරන්න ඕනේ. ඒ මදුවට අර හිරගෙවල් වල ඔය නිකන් අපරාධදෝ කියන මොනවා හරි කරලානේ. බලන්න ඒ උන් කිසි දෙයක් නැහැ කිතුලෝ වාගේ. කිතුලෝ කියලා කියන්නේ අර ළමයි කාලා තෙල දාලා උන්ට ජව සම්පන්න පිරිමින්ට තමයි කිතුලා කියලා කියන්නේ. කිතුලා වාගේ. ඒ උන්ට පෙරලිය හැකි තාප්ප. අර පේන්නේ නැද්ද? ඊ කරනවා තියාගෙන. ඒකට බීඳින්න ඕන ආත් දෙක මරස් ගාලා ආලලබ් දාන්න ඕනගේ වලින්ට දාන දම්වැල් දාලා අදගෙන ආවදින් තෝ බින්දින්ට තාප්පේ රජයෙන් හදපුවා හරි කොහෙන් හදපුවා හරි හිරගෙදර තාප්පනේ උන්ට කොහොමද තාප්ප බින්දින්න පුළුවන් අයියක් ආවේ මම ඒක තමයි කියන්නේ අනුකම්පා සහගත නීති ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නැහැ මේ අනුර මහත්තයාට මට කියන්න තියෙන්නේ එච්චරයි ටිකක් මේ දර තීරණ ගන්න ඕනේ දැන් හිරගවල ප්‍රශ්නේ ඇදි දැන් ගෝඨාබේලා නාමලේලා දැන් ඔය කාදේරන් කණ්ඩ ඔය යන්න ළඟ එනවලුනේ ඒක තමයි ඔය පාස්කු ප්‍රහාරයේ සිද්ධිය දැන් පාස්කු ප්‍රහාරයට දැන් අර දෙන්නෙක් දැක්කනේ බලන්න මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කියාගෙන හිටපු එවුන් මේ උන්නේ මේ පාස්කු ප්‍රහාරය කරවලා තියෙන්නේ කොහමද ඒ උනාට එන්නේ කට හෙල්ලුවත් පොලිසියට ශ්‍රී ලංකාවේ ඉඳගෙන පාරේ හමන්නනවා දැක්ක පොලිසියෙන් අහක බලාගෙන යනවා අය පොලිසියට බයිනවනේ සමාජ මාධ්‍යයේ බැනලා පොලිසියට බැනපල්ලාකෝ නැත්නම් ඒරියා පොලිසියට ගිහින් පොලිසියට ගිහින් බැනපල්ලාකෝ මේව තමයි නීතිය කරන්නේ ආයේ පොලිසියෙන් වැඩක් ගන්න හම්බ වෙන්නේ ආයේ පුක දීලාවත් ගන්න හම්බ වෙන්නේ නැහැ මගේ අත්දැකීමෙන් මම බැලලා තියෙනවා ඕවාසිලා ඩීఐජිලාට එහෙම මම බැනලා තියෙනවා වැඩක් ගන්න බෑ අහක බලාගෙන යනවා ගණන් ගන්න නමුත් ඉහළම නිලධාරීන් මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුවේ මහින්දලත් එක්ක එකට කකා බුදියපු එවුනේ පාස්කු කරේ ඔය හිරගොල්ලන් ලගින අපරාධකාරයෝ කුඩ්ඩෝ ඔව් සේරමේම තමයි මාලිමා රජයෙන් මේ හදපු මේ කුඩ්ඩෝවත් මිනිමරුවවත් පාස්කු කරුවේ නෑනේ මේ මාලිමාවේ එතකොට එව්වා ඒ ආණ්ඩු කාලේ සිරිසේන නමටනේ සිරිසේන මෛත්‍රීපාල සිරිසේන නමටනේ ජනාධිපති යටින් හිටියේම පුකට නට්ටක ගාගෙන මහින්ද රාජපක්ෂ ඔව් මහින්ද රාජපක්ෂලා ගෝඨාබේලා හිටියේ ඔවුන් තමයි ඔය මෛත්‍රීපාල සිරිසේන කියලා කෙනෙක් නෑ රනිල් වික්‍රමසිංහ කියලා කෙනෙක් නෑ මහින්දට කියන නම් තමයි වුණා මහින්දගේ පාර්ට් 2 ඔය චරිත ඔවුන් ඔක්කොම සම්බන්ධයි මෛත්‍රීපාල සිරිසේනට නීතිය කරන්න ඕනේ ඕක බුදුබණ කේකේ හිටියට පෙළොන්නරුලා සුදු මහත්තයා උඹට බේරෙන්න බෑ උඹ අනිවාර්යෙන් හිටපු ජනාධිපතියට වග කියන්න ඕනේ ඉතින් මේ හිරගවල් බින්දනේ උන්ට කරන්න තියෙන්නේ දම්වල දාලා බිම දිගාදගෙන ඉන්න ආචාරස් මරස් ගාලා අත් දෙක බින්දලා දාන්න තියෙන්නේ වෙන නම් කරන්න දෙයක් නැහැ. ඕක තමයි කරන්න දෙන්න තියෙන දඩුවම නැත්තම් එල්ලලා මරන්න ඕනේ. බින්දිනවට තාප්ප.